හායි යාළුවනේ අදත් ඔයාලව SL Fish World YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ගොඩක් කට්ටිය දන්න මේ කාෆ් මාළුව ගැන. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔය උතරින් පහළින් තියෙන subscribe button එකක් click කරගෙන යන්න. එහෙනම් අපි මේ කාෆ් මාළුව මුලින්ම කොහෙන්ද හොයාගත්තේ කියලා බලමු. මේ කාෆ් මාළුව මුලින්ම හොයාගත්තේ ජපානයේ ගංගාවල තමයි මේ මාළුව ජීවත් වෙලා තියෙනවා කියන්නේ. මේගොල්ලෝ හොයාගත්තේ නම් මෙච්චර ලස්සනට ඉඳලා නෑ. මේගොල්ලෝ සිල්වර් කාෆ් කියලා තමයි ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. මේගොල්ලන්ව හුරුතලයට ඇති කරන්න ගත්තේ ගොඩක් කාලයකට පස්සේ තමයි. අපි දැන් බලමු මෙයාව අපි හරියට බලාගන්නේ කොහොමද කියලා. මේගොල්ලෝ ගොඩක් ඉන්න කැමති සාමාන්‍යයෙන් සීතලත් නැති උණුසුමුත් නැති ජලයේ තමයි මේගොල්ලෝ ගොඩක් ඉන්න කැමති. සාමාන්‍යයෙන් ගලා යන ජලයේ නෙමෙයි මේගොල්ලෝ ඉන්න කැමති. මේගොල්ලන්ට හොඳට පීනන්න පුළුවන් වෙන විදිහට ලොකු ටැංකියක් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් ඉතින් පොඩි ටැංකියල දාලාත් හදනවා කට්ටිය. ඒ වුණාට එහෙම හදන්න යන්න එපා. සාමාන්‍ය පොඩි පැටව වගේ නම් කමක් නැහැ. ඒගොල්ලෝ ඒ වුණාට ලොකු වුණාට පස්සේ වෙන ටැංකියකට දාන්න ඕගොල්ලන්ට විදිහට බලා ගන්න පුළුවන් වෙන්න ඕනි. අපි බලමු එහෙනම් දැන් මෙයාලගේ වර්ධනය කොච්චරක් විතරද කියලා. මෙයාලා සාමාන්‍ය කෝයි කාෆ් නම් මීටරයක් විතර උපරිම වර්ධනයක් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් කාප් කියන මාළු වර්ගෙට සෙන්ටිමීටර් 20ක් වගේ තමයි දිගක් වර්ධනය පෙන්눔 කරන්නේ. සාමාන්‍ය සමහර විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මං සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ගානින් මං දැකලා තියෙන ගානින් තමයි කිව්වේ. අපි දැන් බලමු මෙයාලට කැම දෙන්නේ කොහොමද කියලා. මෙයාලා ගොඩක්ම කන්නේ පැලට් තමයි. මීට අමතරව ඕගොල්ලන්ට පළතුරු වර්ග දෙන්න පුළුවන්. සාමාන්‍ය පොඩි කුඩා මාළු කෑලි ඉස්සෝ වගේ දේවල් දෙන්න පුළුවන්. ඒ වගේ ශාකමය ආහාරත් දෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් වැඩිපුර දෙන්න යන්නත් එපා. ඒගොල්ලෝ ඒතකොට ඒවට විතරක් කුරු වෙනවා. වැඩිපුර කෑම දාන්නත් යන්න එපා. මේගොල්ලෝ ගොඩක් කන මාළු జాතියක්. ඒක නිසා මේගොල්ලෝ ටැංකිය අපිරිසිදු කරගන්න පුළුවන් ගොඩක් කාලා. දැන් අපි බලමු මෙයාලට හැදෙන ලෙඩ වර්ග ගැන. මෙයාලට ප්‍රධාන වශයෙන් හැදෙනවා සුදු පුල්ලි රෝගය හැදෙනවා. තව වරල් දියවීමේ රෝගය හැදෙනවා. ඇසේ සුද රෝගය හැදෙනවා. වගේ රෝග ගන්න පුළුවන්. මේගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රතිකාර නම් ඕගොල්ලන්ට මෙතනින් බ්ලූ යොදා ගන්න පුළුවන්. නියමිත මාත්‍රාවට ඒක යොදා ගන්න නැත්නම් මාළුවට විස වෙන්න පුළුවන්. ඇන්ටි පැරසයිට් වර්ග ඕගොල්ලන්ට මේක යොදා ගන්න පුළුවන්. තව ට්‍රිපල් කෙයා කියලා බෙහෙත් වර්ගයක් තියෙයි. ඒකත් හොඳයි. ඒක සුදු පුල්ලි රෝගයට වගේ රෝග වලට ගොඩක් රෝග වලට මේ හොඳයි. ඒ වගේ බෙහෙතක් යොදා ගන්න ඕන නම් ගොඩක් හොඳයි. ඒකත් හැබැයි ටිකක් නියමිත මාත්‍රාවට යොදා ගන්න නැත්නම් මාළුවට ගොඩක් විස වෙන්න පුළුවන්. ඒක ගොඩක් සැර බෙහෙතක්. ඕගොල්ලන්ට මේ රෝග වලට ස්වභාවික ක්‍රම යොදා ගන්න පුළුවන්. සතියක් විතර සුදු පුල්ලි රෝගයට හැම සතියක් විතර අවුවට නිරාවරණය වෙන්න තියලා සාමාන්‍ය නවත්ත ගන්න පුළුවන් මේ සුදු පුල්ලි රෝගය හැම. තව අපිට කොට්ටම්බ වල ප්‍රතිකාර ඒ වගේ ගොඩක් ස්වභාවික ක්‍රම වලින් ප්‍රතිකාර කරගන්න පුළුවන්. මං ඉස්සරහදී ඔයගොල්ලන්ට මේ රෝග ගැන වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. දන්නේ නැති දේවල් කමෙන්ට් කරගෙන යන්න. මම ඒවට පුළුවන් විදිහට උත්තර දෙන්නම්. එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්.